දෙමිලා ඉන්නේ. එන්න බැස්ස බයව. කො කැල කපම දෙකම චිකන් එක දැම්මෙනකන් අපි ඊළඟට යමු රොටි ටික හදන්න. අනේ රොටි පිච්චෙනවා. රොටි මෙතන. ඒගොල්ලන් කට්ටිය උඩට ගියා ලිප ගලව අතරින්. උඩට අරන් ගියා ලිප. මට යන්න බැරුව ඉන්නේ. ෆෝන් එක අතේ තියාගෙන හරියට යන්න බෑ. අයියෝ වහිනවා. හරියට ලිප අරන් ගියා. හයි ඔන්න ඉතින් අද යන්න යන්නේ අපි නාරම්පනාවේ නිමාඩු දවසේ නාරම්පනාව කියලා නාලා ආතල්ලා දාන්න යන්නේ. ඉතින් ගිහින් බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා. කීයද කිලෝ එක? මේ අපි දැන් තමයි ආවේ බඩු ඔක්කොම අරගෙන යන ගමන් පල්ලෙහාට අනිත් අය යනවා පල්ලෙහාට ඊළඟටම පට්ට ප්ලේස් එක. ඉතින් යන්න තියෙන අමාරු තැනකින් පියනම් ගිහින් බලමු. කට්ටිය යනවා මතන ඔයාලට පේනවද? බැහැගත්තා මේ ගල්වල සෙවල අඩිය තියෙන ලිස්සුවොත් ඉවරයි. ඉතින් ආයේ මගේ අතේ මේක තියෙනවා මට ගෙනියන්නත් අමාරුයි. ඉතින් අර ඉස්සරහ දෙනවා මතක ඇති මගේ කලින් කොහෙද බෑවතන්නේ බ්ලොග් එකේ අපි නිකන් ගිය බ්ලොග් එකක් තියෙනවා. මම හිතන්නේ දෙවෙනි තුන්වෙනි එකද කොහොමද තුන්වෙනි එකේ ඉන්නවා. ඒකෙත් එයාලව හරියට අඳුන්වලා දෙන්න බැරුණා. අඳුන්වලා දෙන්නම් ඔයාලට. වචනේ නෙත් නෑ මේ ගල් ඉස්සනවා. ඉස්සුවක් පිළිම ඉතින් ගඟේ තමයි. වතුර වැඩි නේ බා. ඒ උඹලා මේකටද බා අඩි තිබ්බේ? අපේ ප්ලෑන් එක තියෙන්නේ ආන් අතන වැලිගොඩට යන්න. අපේ නතු වලට වැලිගොඩ ආන් එන්න එතන. ඉතින් ගිහිල්ලා අපි කෑමක් තියෙනවා එකත් හදලා කාලා නාන්න. දෙන්න යන්න වැරුවා. හරිද කියන්නේ? මේ ඉන්නේ ඉතින් අචල. හලෝ. හායි. හරි අමාරු ඉතින් අවුව අනුස්කේ ඉන්නවා සඳුන් ඉන්නවා. අපි සෙට් එක තමයි අද ආවේ. කෑමක් හදන්නම් කියලා ආවේ. ප්ලේස් එකක් තියෙනවා අතන. එතෙන්ට යන්න බෑ වතුර වැඩි අද. පොඩ්ඩක් අපි එතෙන්ට යන්න පුළුවන්ද කියලා බලලා මේ ගැඹුරු පරීක්ෂා කරනවා. අපේ අයිඩියා එක උනේ අද එතෙන්ට ඇවිල්ලා චිකන් කරියක් හදලා රොටි ටිකක් හදලා කාලා නාන්න. ඉතින් දැන් ලිපක් හදා ගන්න ඕනේ ඒකට. කට්ටිය ගියා රෙහෙට නරවගයක් තියෙනවද කියලා බලන්න. මම ලිපක් හදා ගන්න ඕන. ඒකට ගල් ටිකක් හොයා ගන්න ඕන. ගල් 3ක් ඕන. ඉතින් මේ පේන ඇති දරණම් තියෙනවා. ගල් තමයි. ගල් තියෙනවා හරියට ඇතුලේ මෙතන යන්න බෑ. මොකද දිරලා තියෙන්නේ. කටුගස් තියෙනවා නේ. අල්ලන්න බෑ. අපේවත් ඉන්නවද දන්නේ.
මේ ගල් ගන්න බෑ බා. හා ගල් නම් තියෙනවා. ඒක ගන්න බෑ. පොඩි පොඩි ගල් ටිකක් තියෙනවා. බලමු ගන්න. බෑ මො හිර වෙලා තියෙන්නේ. ඔතන ජරාව. අන්න වතුර ගිහිල්ලා මේ වහින කාලවල වලදී ඕකට වතුර ගිහිල්ලා දැන් ඉඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කට්ටියල බීලා දාලා යන්නේ ඉන්නේ ගල ගහ. සෙරප්පුවට බෑගුණා මෙන්න මෙතන දින කටු කඳුර බෑගුණා සෙරප්පුවට ඉල්ලලා අයියා දර ටිකක් ඕන කරනවා කොතනද උත්තර හරියන්නේ නැහැ බං කොහමද දර දාන්නේ තව එක ගලක් හොයාගමු බා එව්ව ගන්න බෑ මම බැලුවා පිට තව ලිප හදාගන්න එක ගලක් ඕන ආරු මට බයිනවා ගලක් එනවා ඇති බෑනේ දෙකක් මදිනේ මම බැලන්ස් වෙන්නේ නැහැ නේ view එක තා චුට්ටකින් මෙතනට අවුව බහිනවා ඒක බෑගෙන යනවා කට්ටිය සැපේ ඉන්නේ දියබිල්ලේ දිනවා කට්ටිය දැන් ලිපපත්තු කරනවා පතේ කඳුන්ගේ අතර නගින්නේද අපි නිකන් චිකන් කරකට දාලා ගමුද අපි ඉතින් ගෙදරින් එනකොට චිකන් එක සීසන් කරනවා ආයේ ඉතින් මේ කට්ටිය තමයි හදන්න යන්නේ ඒකින්ද චිකන් එක දැන් මේකට දාලා මේකට තෙල් ටිකක් දාලා මේක වතුරට පාවෙන්න හරපින්ජටියක් තියාගන්න තිබේ මේ පිටි කිලෝයකට පොල් ඇති වෙන්නේ බා පිටි ඔක්කොම දාන්න එපානේ වැඩි වෙයි ආ විසුදු ඒ අනුස්ක වරෙන්ගෝ මේක දාපන්කෝ මේ පුළුවන් තරම් රොටිය හීනියට වඩන්නේ වඩු අවුල නැහැ වඩු ඉන්න බා ක්‍රම තියෙනවා එනවාද මම වතුර බෝතලයක් ගේන්නේ බානේ වැඩි බං උඹට පිස්සුද ඔක්කොම දැම්මද නෑ මේ තව එහෙම නෑ මේ ඔය ටික කඩයක් ගහපන් දීපන් බං මම දැක්කේ නෑ මම අරේ වල ඉන්නේ කරපන් දැන් ඉන්නේ තා චුට්ටක් අඩු කරුනේ පහක් එන්නේ නැම පොල් පිටි පිටි බා ගොනක් ඕනේ නැති ඇති බොන්ට නෑ ඊට පස්සේ
අරු එන්නේ නැලුද? නෑලු. බලන්න. කියනවා. අරේ චිකන් එක ඉදෙනවා. ඇති නැති කියපන්. දැන් ඔයාලට පේනවා ඇති අවුහෙන් බහැලා තියෙන්නේ. දැන් පිටි එකක් තනලා චිකන් එක අතනින් බලලා අපි ගිහින් නානවා. අනුස්ක කොහෙද බං ගියේ? ආවරක් ගන්නේ. තනියෙන් අර උඩටම ගියානේ. අපි මේකට ඔයිලුත් දාගත්තා. අපි පිටි යනවා. අද මම ප්ලේස් එක. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තේ. ඔයාලට පේනවා ඇති. ඔව ගඟේ අරහෙට යන්න පුළුවන්. උඩ තමයි ඩෑම් එක දෙන්නේ. ඔයාලට එද්දී අපි එනකොට අර ඇලක් ආවේ. මෙතන ඉස්සරහ ඩෑම් එකක් තියෙනවා. එයින් ඒ ඇලේ වතුර මේ ඩෑම් එකෙන් ගඟේ වතුර නවත්තලා ඒ ඇල හරහා මයියන්ගේ පැත්තට කොහොද යනවා. හරියටම දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා. අපි චිකන් කාරිය හරින් මෙහින් හරියන ගමන් අරේ පිටි ටික ගන්නවා. මම ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න ඕන. මොකද තාම රොටි එක අරේ හදන හින්දා අපි මෙහෙන් ගින්දර පොඩ්ඩක් අඩු කරගමු. නැත්තම් පොදියක හින්දෙනවා. ලුණු චුට්ටක් තියාගන්න. ලුණු මදි වුණොත් එහෙම චිකන් හරියට ආයෙ දාගන්න. ගින්දර ටික පොඩ්ඩක් අපි පස්සට අදිමු. චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් සාමාන්‍ය මෙතන ලිපේ රසණයක් තියෙනවනේ. එතකොට මම ගන්නදී දැන් අපිට තියෙන්නේ අර ඒ කට්ටිය හදනවා රොටි එක. මොකද සීන් එක? දැන් හොඳට අලනවා. එතකොට අතේ ඉතින් අපි දැන් ඉතින් වැස්සත් ඉතින් අපි යන්න නැතුව ඉන්න තමයි බැලුවේ. මොකද මේ අපේ කට්ටිය කියන රොටි උයලා මුළු යන්නේ. ඉතින් කට්ටිය රොටි උයනවා. හරි. මම උඩට පොඩ්ඩක් තේරෙන දිවාලට ගල් හැම දිනවා. මේ පැත්තට යන්න පුළුවන්. පොඩ්ඩක් ගිහින් බලමු මේ පැත්තේ කොහොමද කියන්නේ. අපි ගඟ දිගේ උඩට යන් බලන්න. අර දෙන්නා කලින් ගිහින් ආවේ මං ගියේ නෑ. අර කට්ටිය අරේ වැඩ. නාන්න තනකුත් නැහැ මෙහෙම පට්ට යටයි වගේ. මේ පැත්තට ආවිල උයා ගන්න තනක් තිබ්බනම් මේ ගල් උඩ නම් ලස්සන මොන හරි දෙයක් කරගන්න තිබ්බා හොඳටම. උනාට මෙහෙට බඩු අරන් යන්න බෑ. අම්මෝ මේ යනනේ වතුර. මේ ටික නම් යට නෑ වගේ. මේ ටික නම් යට නෑ ගල් දිනනවා. වල පේනදි වහිනවා. ආන් හරියෙන් ටිකක් උඩට ගියාම ඔය හරියෙන් උඩට මම හිතන්නේ ආන් අතෙන්ට වගේ ගියෝ ඩෑම් එක පේනවා. දැන් එතෙන්ට යන්න බෑ. මොකද මේ හරිය කට්ටිය ඉන්නවනේ. මේ එතෙන් ගිහලා සපෝට් එකක් දෙන්නත් ඕන. මාර view එකක් තියෙන්නේ. යනකොට පෙන්නන්නම් යනකොට පෙන්නන්න විදියකුත් නෑ. මොකද වීල කරා යන මමනේ මේ මට නතර කරලා තමයි පෙන්නන්න වෙන්නේ. මොකද දැන් යනකොට පෙන්නන්නම් කියලා හිටියේ ඒත් වැස්සක් ආවොත් පෙන්න ගන්න වෙන්නේ නැහැ. උඩ ඩෑම් එකක් තියෙනවා. ඩෑම් එකේ වතුර මෙතනින් ස්ටොප් කරලා එහා පැත්තේ යන ලොකු ඇලක්. අන්නේ ඇල දිගේ තමයි වතුර මං හිතන්නේ මයංගනේ පැත්තට තමයි වතුර ටික යන්නේ නා. මයංගනේ කොහෙට යනවද කියලා නම් දන්නේ නැහැ වැඩි ඒක. ඔයාලට පේනවද දන්නේ ආන් අර හරිය උගුස්සෙක් කරගෙනවා. ෆෝන් එකට අහුවෙන්නේ නැහැ. ආන් අතන. කට්ටියට තරහා ගිහින් ඉන්නේ වැස්ස කියලා.
අන්න කවුරු හරි මේ මෙතන ගිනි මැලයක් ගහලා අපිට මෙතෙන්ට එන්න තිබ්බා. මේක ෂැම්පූ බෝතල්. සරප්පු දෙක අතර ගන්න වෙනවා මේ ගලින් අර ගලට පැන්නොත්. යන්න බයයි හිතෙනවා ලිස්සයි කියලා. බුලියක් හදලා වෙලා මම මේව කරනවා. මම මේ පිහප් එකේම හදන්නද? ආනේ ඒක තමයි හොඳ පිහප් එක හදපන්. හා. ඒක වැඩි තියනවා නේද? වැඩි තියනවා? පිහප් එක කියන්නේ. පිහප් එක කිව්වේ? හරි මම මේ තාච්චි පිහප් එක කරනවා. මං හිතුවා මේ. ඔයාට දුව මේ මූඩියක් අප් ඉස්සරද කියලා තෙල්. කොහොමද? ඔව් ඒක කරන්න තෝ තියාගන්න. ඒ ඕකට තෙල් ටිකක් දාන්න ඕන බං නැත්තම් හැලෙයි. ඕකෙන් චුට්ටක් දාන්න. කලබලෙන් ඉන්න කට්ටිය රොටිය හදාගෙන කාලම තමයි යන්නේ නේ බා. ආ ගින්දර දාන්න පානේ. ඒක ගන්න දේ. ඈ? ඉදිලා ඇති කැල කාල බලපන්. යකෝ තැම්බිලා දෙන්නේ. පළවෙනි රොටිය හරි වැස්සර කලින්. ඔව් ඒක මදි බා. වහින්න නැතුවේ දැනෙන්නේ නැතුවේ. එයා අපේ ටෙන්ට් එකක් ගේන්න බැරුණා නේ මං තාම. අපිට උයා ගන්න බැරි වෙන්නේ නැහැ. ඔච්චර වෙලා පායලා තිබ්බ දැන් තමයි රෙද්ද. එනවද? ඉරක් තියනවත් නැහැ. මේක සැර වේද නැති වේද දන්නේ නැහැ බලමු. රාජ්‍ය තමයි. නෑ මාත්. තමයි ඉතින් මෙතන රොටි පුච්චන්නේ. හොඳයි බා. මේ පත්‍ර කෑල්ලක දාලා තියපන් මේ මේක. වඩනේවද? ඔව්. ඔව් නැත්නම් වෙලා යනවා බා. අපි මේ බාස්කට් එකට දාන්න බැරුවේ නේ බා. ඒකට දාමු. අයි කාය බා. නෑ කොහොමද ඉතින් වෙලා යන්නේ වඩන එකනේ දාන්නේ. ඔව් ඉතින්. දැන් මේවා තියෙන්නේ බා. මේක පිච්චර එකක් කොහොමද තින්න බෑ. ඔව් ඒක දාමු. මේක පිච්චලෙවල ඔය කොහෙට දාමු. මේ කොලේට දාමු. ඔක දානන දාපන් මම මේ සයිට් එකේ කොහොමද තියමු ලාවට දාඩිය. ඉස්සලා වගේ. නෑ. අවුල නැද? කොහොමද දාන්න බැරි දානද? නැත්තම් ආබා. අපි පළවෙනි රොටිය. අදිනේ. ආයි දාමු ලාවට මේව කරගෙන. ටික දාලා අපි නාලෙ මුඩක් ගාලා දාඩියනේ බා. දාන්න බෑ ආයි පිස්සු මැරෙන්න. ඔබ දාන්නේ නැද්ද? අමාන් දානවා ඈ. ඔබ දානවද? පුළුවන් තරක නම්. අතන පුළුවන් පා. මම බලලා ආවේ. එතන අවුලන්නේ. දාඩි වැඩි බා. හරි මේක පුච්චලා කබල වලින් ඔක්කොම ටික තියලා වහලා යම. හරිද? ඔක්කොලා දින්නේ. මේක තව තිබ්බොත් එහෙම හින්දෙනවා. ඉතින් ගිමුනේ. නම් හයියෙන්ම වහිනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ගඟට වැටෙනවා වතුර පාර. උඹ බලන්න මේ. දැනට රොටිය තුනයි උයා ගන්න පුළුවන් උනේ. දැන් වැස්ස සැර වෙනවා. බලන්න පේනවද මේ අයියෙම පින්න වැටෙනවා. මේ අපිට ඉන්න මෙතන වැඩිය තෙමෙන්නේ නැහැ මේ උඩ ගස් තියෙන හින්දා. අයියෙන් වැස්සත් අපි ලිප දානවා හතර ඇතුළට. ගලයටට. පළවෙනි එක කොට රහවල්ලා. පළවෙනි එක කනවත් එක්ක. ඒක දානවා. ලුණු නැද්ද? හොඳයි. ලුණු නැද්ද? මේකක් වඩපන් කවුරු හරි. කනවා පිටවට දානවා කියපන්. මේක අනිත් පැත්ත දාන්නද කියන්නේ? දැම. වඩපන් කියලා. කාලා වන්න මේ ගොඩක් කිස්ටානට. පිටිදලා මදි. මදිද? ඒක පළවෙනි එකනේ. දාපඩ මදි. ලුණු මදි බා. අවුලක් නෑ රහට දිනනවා බෑ.
ලුණු දම් අපි එහෙන් ගෙදරින් එදී ලුණු දාලා සීසන් කරන් ආයේ සොයා සෝස් දැම්ම ලුණුත් දැම්ම තව ලුණු ටිකක් කරන් අපිට රොටියට ලුණු දාන්න ඕන කියලා පිටිය ගණන්දී අමතක වෙලා තිබ්බේ අපි ගෙනාපු ලුණු වලින් භාගයක් රොටියට දැම්ම බලමු මහන්සිය දුනා ඔව් පොලිමට රොටේට් වෙනවා මේක ඉතින් හම්බෙන්නේ මෙයාට අන්තිමට මම එද්දී මෙතන වර්ෂාව වැඩි ඒ පාරන හයියම වහින්න පටන් ගත්තා වලට වෙනවද මේ හරියට තාම නෑ ඊ අයි බම් මේ ඔකින් නියට දැන්නේ එල අපි මේ කලින් චිකන් එක ගදපු එකට තමා දාන්න යන්නේ දැන් කබල රොටි පුච්චන කබල ෆෑන් එක ඒ ඕකෙන් තියාගන්න බම් මේක දෙමෙනවා ඒ අරව දෙමෙනවා අර චිකන් නම් ගලටින් තිය පහට දෙන්න. හයියම වහිනවා. අපි ආන්ගරහෙට ගියා න. ආන්ගරෙන් එන්න බෑ ගල් එහෙම ඉස්සන පට්ටනම දෙමිලා තියෙන්නේ. ගල් මතින් අය. හයියම වහිනවා. ආන්ගරේ ගලවල් දෙමිලා තියෙන හොඳටම දෙමිලා තියෙන්නේ අය. ඊයම වැස්සා තාම වහිනවා රොටි පුච්චන්න බෑ දුමත් වෙනවා අපි තාම රොටි දෙකයි පුච්ච ගන්න පුළුවන් උනේ හයියෙන් වහිනවා මම හෙම්බිරිස්සා ඇදලා ඉන්නේ තවත් වැඩි ගන්න අපිට උදේ එන්න තිබ්බවා එවෙනවා ඒත් අරන්න ඒක ඒකත් වඩපන් ඉවරයි බං වඩපන්කො රොටියා ඒ රොටියා වඩපන් ලාවක තදව රොටි නෑ රොටි වඩනවා මේ කට්ටිය ඔලුවට දාගෙන වැස්සා ගල යටමයි අපේ හෙට උදේ යනවා මට වැස්සා වයින්නේ ගල යට වතුර වේරනවා අයියම වැස්සා සරවුණා වතුර වැස්ස දෙවි දෙවි ඉන්නවා මාළු තවුල්ල යෑලා ये होता तो कोल मारो दे मैं या पे कोल कटा टेका दे किलो एडवांटेज किलो मैं क्या दे मैं एक बार मैं कालू का तरफ तो दिया बंग मेरे दाबंग को हाँ मुड़ी है हाँ कमी रोटी खाने को हम भीजे बिक रहे हैं मैं कर बोले वो पिन में आती बोल रहे माँ सेरपो थिल करके काटता बैसा जाको सेरपो थिल करेंगी ये जेबी लेके बा हम डील लेके जाएंगे ना आदमी इंदा दाल में अरे ये ऊपर आ जाना बहुत डील लेके आना नहीं चाहिए नहीं आ हत्या dia ande Pak. අපි
රොටි ආගත්තා වැස්ස අර කිව්ව වැස්ස තාම වහිනවා ඔක්කොම දෙවිලා ඉන්නේ අයියේ මොහිනවා ටෙම්පරේචර් එක දැන් යනවා මේ දුක් ඉවරයි එහෙනම් මේ හරියට ලොග් එකක් කරගන්න බැරුණා මොකද මේ අයියේ වැස්ස තාම වහිනවා ආයෙත් දවසේ